ලංකා ඉතිහාසය ත්‍රිපිටකය සාරධර්ම සංස්කෘතිය මේවා ගැන අධ්‍යාපනයක් ඇති මිනිස්සු හිස් මිනිසුන් විදිහට තමයි සැලකන්නේ. ඉතින් ලංකාවේ පුරවැසියෙක් නම් මේ ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඒ පුද්ගලයාට තිබිය යුතුයි. ඒ වගේම ලංකාවේ පැරණි තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ඒ පුද්ගලයාට තිබිය යුතුයි. උදාහරණයක් විදිහට ඔබ ඉංජිනේරු විද්‍යාව හදාරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ලංකාවේ පැරැන්නන් කොහොමද වැව් හැදුවේ? තාමත් අවුරුදු දහස් ගාණක් තියෙන්න මේ හදලා තියෙන බන්ට් එක කොහොමද හදලා තියෙන්නේ? එහෙම නැත්නම් ඒ ගල් වෙන් කරපු තාක්ෂණය කොහොමද? ගල් කැටයම් කරපු තාක්ෂණය කොහොමද? ඒවා පිළිබඳ අනිවාර්යෙන් දැනගත යුතුයි. මතක තබා ගන්න අනාගතේ ඔබට රැකියාවක් ලබා ගැනීමේදී සහ අනාගතයේ ඔබේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මේවා අනිවාර්යයෙන්ම වැදගත් වේවි. ඒ නිසා මේ ඉතිහාසය මකා දමලා සංස්කෘතික අංග මකා දමලා ආගම සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ සම්බන්ධයෙන් තියෙන දැනුම මකා දමලා ඔබට කවදාවත් ඉස්සරහට යන්න බෑ. හොඳට මතක තියාගන්න අනාගතයේ දවසක ඔබ ජොබ් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තැනක වැඩ කරන්න එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ ත්‍රිපිටකයේ යම් යම් සංකල්ප පවා ඔබට වැදගත් වේවි. උදාහරණයක් විදියට අනේකාගේ හැඟීම් සහ ආවේග තේරුම් ගැනීම පිළිබඳව ඒ වගේම අනේකාට මෛත්‍රිය කරගෙන වැඩ කටයුතු කරන්නේ කොහොමද? සමගියෙන් සාමයෙන් වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන ඒවා පවා ඒ ත්‍රිපිටකයේ සහ ඒ බෞද්ධ දර්ශනය අනුව ඉගැන්වීම් අනුව ඔබට හදාරන්න සිද්ධ වේවි. නැත්නම් වෙන්නේ ඔබ වැඩ කරන ආයතනය ඇතුලේ එකිනෙකා හා එන කොටා ගනිමින් ඒ ආයතනයත් කඩාවට්ටලා ඔබේ ජීවිතයත් විනාශ කරගන්න තැනටපත් වෙනවා. උදාහරණයක් විදිහට පන්සිල් රැකීම, ඒ බෞද්ධ ඉගැන්වීම් වල තියෙන ආදරය, කරුණාව, මෛත්‍රිය පැතිරවීම, ඒ වගේම බණ භාවනා ක්‍රම. උදාහරණයක් විදිහට ඒ ආයතනවල ඇතිවන ගැටලු හා ප්‍රශ්නවලදී ඒ ආරවුල් වලදී කොහොමද තමන් මුහුණ දෙන්නේ, ශක්තිමත්ව මුහුණ දෙන්නේ කියන එක පවා ඔවුන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ ආගමික සහ සංස්කෘතික අගයන් එකතු කර ගැනීමෙන් ජීවිතයට. ඉතින් මේ නිසා මේ ඉතිහාසය, කලාව සහ මේ ඒවා කිසිම දෙයක් එපා කියන තැනටපත් වෙන්න එපා කවදාවත්. ඉතිහාසය තමාට අවශ්‍යයි බෞද්ධ ඉගැන්වීම් සහ ඒ බෞද්ධ ඉගැන්වීම් එක්ක එන හරපද්ධතියින් උදාහරණයක් විදිහට බණ භාවනා කිරීම සහ ඒ ප්‍රායෝගිකව භාවිතා කරන දේවල් හැම එකක්ම අදාළයි ඔබට තැනකට ගිහිල්ලා කොහේ ජොබ් එකක් කරන්නත්, ඒ වගේම තම පරිශ්‍රණයක් කරන්නත්, අනාගත ලෝකයට ගැලපෙන නව නිර්මාණ කරන්නත් ඒ සියල්ලම ඔබට වැදගත්. ඒ නිසා මේ කිසිම දෙයක් එපා කියලා අතාරින්න එපා. අනාගතයේ ජොබ් දෙනකොට ඒ සම්මුඛ පරීක්ෂණවලදී මේවා අනිවාර්යයෙන්ම අහනවා. ඒක ගැන මතක තබා ගන්න, ඒවා හොඳට අධ්‍යයනය කරන්න. කවුරු මොනවා කිව්වත් ඒක අතාරින්න එපා.